කියන්න බද අපි කොහෙද යන්නේ කියලා. අපි දැන් හෙලට යනවා කුඹරට යනවා වාන්ට යනවා. වාන්ට යනවා. මොකද දවසින් අපිට වීඩියෝ එකක් කරන්න බැරි වුණානේ. මොකද දවසින් කියන්නේ අපිට පුතේ බැරි වුණා මාසෙක විතර වීඩියෝ එකක් කරන්නේ. අපි අවසානට අර වහින දවස්වල මාසෙක විතර ඉස්සර වීඩියෝ එකක් කරා. ඊට පස්සේ වෙලාව නැති වුණා වීඩියෝ එකක් කරන්න. ඉතින් මේ දෙන්න හුඟක් කියන නිසාත් සෑහෙන කාලෙකින් අපි එළියට ගියපු නැති නිසාත් ඉතින් හිතුණා වෙන කුඹුර පැත්තේ සහ හේන පැත්තේ යන්න. ඒතර කුඹුර නම් මේවට අලුතෙන් ආපහු කරනවා පරණ ඒවා කපලා කරලා ආපහු කුඹුරු ඉහෙන තත්ත්වයේ තියෙන්නේ. හේම මේ වෙනකොට කරපු අය කපලා කරලා යස්සෙන් අරන් හේන් වලින් අයින් වෙලා තියෙන්නේ. ඉතින් අතෑරපු හේන තමයි තියෙන්නේ. අපි අර කියන්නේ නවදලි හේන කියලා. ඉතින් නවදලි හේන තමයි මේවට තියෙන්නේ. කියන්නේ අතෑරලා දාපු හේන්. බලමු අපි මොනවද අපට හම්බ වෙන්නේ මොනවද මේ පැත්තේ තියෙන්නේ සහ අලුත් දේවල් අපි මොන හරි දෙයක් තියනවා කට්ටියට පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. හරි එහෙනම් අපි යමු. පැත්තට ගිහින් බලන්න. එහෙනම් මේ පැත්තේ වතුර හොයනවා. මම මේ කොටේ මේ ඉන්නේ චූටි මාළු ඉන්නවට පේනවද? මේ ඉන්නේ. මම හිතන්නේ ලොකු මාළු මෙතන ඇති කියලා. ඔව් දැන් හිටියා. ඔව් ඇත්තමයි. ලස්සන දිලිසෙන මාළු. ලොකු මෙච්චරක් විතර. කොච්චරද? මෙච්චරක් විතර. මොකක්ද ඒක ගැන? දන්නේ. මේකයි පේන්නේ. අපේ ඉස්කෝලේ පොගුනෙත් ඒක ඉන්නවා. තමයි අපි අර ගිය පාර කෙල්ල හැදුවේ. ඒ උඩින් යන්න පස්සේ මාඩ මම කඩනවා නේද කියන්නේ. මෙතනින් එහාට නගින්න බෑ. ඇයි? මෙතනින් එහාට නගින්න බෑ. ඉනි මගේ දිරලා තියෙන්නේ. හරි. එහෙනම් අපි බහිමු. බහින්න. කාටද නගින්න පුළුවන් උඩට? මට කාටද පුළුවන්? මට පුළුවන්. බොරු කියන්නේ බා. මේ බෑ. බය වේ හැබැයි. කොහොම නගිනවද දන්නේ 100ක්. සීයලා නගිනවා ඉතින් එයාට නගින්න පුළුවන්. යන්න එහෙනම්. බෑ. හේන පැත්තේ ඉහිල්ලෙමු. හේන පැත්තේ ඉහිල්ලෙමු. මගේ සපත් දෙකයි. මං අරන් අම්මෝ. මේ වගේ උල. මේ වගේ වල තින් කිමුල්ලුන්ට ඉන්න බෑනේ. කිමුල්ලුන්ට ඉන්න හොඳට වතුර තියෙනවා. මේ වලේ ඉන්න බෑ. මේ වලේ කවුද? මේ පිඹුරෝ. පිඹුරෝ. අවරෝයි වගේ සත්තු ඉන්නවා. යමු පුතේ. අනේ ලෙස්සනවා. චූටි මේකම මේ තාත්තා මේක ගන්න මේක අමුතු එකක් මේක ඔව් තාත් අලින් වලක් ඉන්නවා නේ. මොකද්ද? අමුතු එකක් හම්බුනේ. ඔය මොකද්ද? මොනරගේ පිහාට් කොහෙද තිබ්බේ? බිම්වත් තිබ්බා. මේ රත් මොලුත් හැදලා දැන් අපි කොහෙද යන්නේ? අපි යනවා හේන පැත්තට. ඈ? මේ තව එකක් හම්බුණා. හේනට ගිහින් මොනව කරන්නේ? හේනට යන්න අපි ගිහින් නැහැ. ඒකට බලන්න තමයි යන්නේ. දැන් හේනට ගිහින් නැහැ. මං ගිහිල්ලා. ඈ? මං ගිහිල්ලා. ගිහින් තියනවා? පොඩ්ඩක් අපි මේ පැත්තට ගිහින්. මෙතන මාල් පටව ගොඩේ ගිහින්. අර පැල අපි ආවේ මේවා බලන්නේ නැද්ද? මේකේ තමයි පුතේ හේන් කපලා දැන් මේ උඩ පැලේ තමයි සත්තුන්ගේ ආරක්ෂාව වෙන්න ඔය මේ පැල හදලා තියෙන්නේ. මේකේ කරන්නේ ඔය හේනේ කපන කරන බෝ ගණන්ම නම් තියෙනවනේ. ඕක ඇවිල්ලා තාව කාලෙක ඕක දාලා තියාගන්න තැන තමයි ඔය පල්ලේ අට්ටාලේ. ඒවා කරනවා. එතකොට තේ හදා ගන්න කන බොන ඒවා. ඒ දේවල් තමයි උතන කරන්නේ මේකේ. හරිද? මගේ අස්මෝද කම්බෝස්නේ නේ. ඒ කියන්නේ මෙතන තමයි කිරියම්ම ඉන්නේ. ඔව්. කිරියම්මලා මෙතන තමයි ඉන්නේ. මේ තව එකක් හම්බ. හේන් ඇතැරලා තිබ්බට මොකද තව ටික දවසක් යනකොට දැන් වැස්සනේ. මේ වැහපින්දා මේවල ආපහු හැදෙනවා පුහුල්. තව සති දෙක තුනකින් මේ බලන්න මාසෙකින් විතර ආවනම්
ඔව්. ඔය මල් එහෙම පිපිලා තියෙන්නේ. මේ වල හැදෙනවා. කඩන්න. ඔයාලා මතකද අත්තා මේ ඉපිරදා ගෙඩියක් කඩන හින් තිබ්බා. මේ වගේ වගේ. ඒ කඩන්නේ. ඒ අර හැමදාම හේනට එනවා. හේන හැද්දා තියෙන හැම ගෙඩියක්ම එයා කඩන්නේ. ඔව්. කො මේ තියෙන මෑ කරා. ඔය මෑ කරන්නේ. ඔව්. ඒවා මෑ කරා. මේ තියෙන්නේ. මේ වල මේ නංගිනේ කියලා. මේවට රැට කියන හවසර 3 විතර වෙනකොට අලියනවා. 3 විතර ආවනම් අලි බලන්න පුළුවන්. අපි හැදෙනවා ආලත් එකයි බා. කවුරු එක්කද? හිටද නඩපාන් අද ඇති නේද? ඈ? ඇතියා. ගහපත් නෑ නින්දාර මොකක්ද අර ගෙඩියක්. පේරද? ලැබු. ඒවත් ලැබුම තමයි. ලැබුද? ඔව්. ගෙඩි හැදලා තියෙනවද? චූටි ගෙඩි වගේ හැද්දා තියෙනවා. මේ වල දැම්මා පිපෙනවා. ඔය තව සතියක් දෙකක් යනකොට හොඳ ගෙඩි හැදෙනවා. හ්ම්. ඔය තියෙන මල් එහෙම පිපිලා. අර තියෙන අතර බලන්න. ඈ? මෙන්න බලන්න. වට්ටක් කවා. හ්ම්. වට්ටක් කනේ. ඔව්. මේ බලන්න. හ්ම්. ලස්සන. කො හ්ම්. ඔයාලා ගෙඩි හැදෙනවා තව ටික දවසක් යනකොට. මේ මේක මේ වට්ටක් කයි. ඔය මල් జాතියක්. මොනවාද? මොනවද කියන්න මම සුවඳාරු. ඈ? සුවඳාරු. හයි ගයිස් එහෙනම් ඔන්න අපි වීඩියෝ එක මෙතන ඉවර කරනවා. කුඹුර පැත්තේ ලොකුවටම බැස්සේ නැහැ. පොඩ්ඩක් මේ පැලාගිනේ තමයි හිටියේ. හේන පැත්තේ පොඩ්ඩක් බැස්සා ලොකුවටම යන්නත් බෑ. අවුවත් සැරයි. මේ දෙන්න අර මේ දුවනවා කරනවා මුල් තියනවා ඒ උඩ වැටෙනවා. කියන දේ අහන්නෙත් නැහැ. ඒ නිසා අපි පුළුවන් විදිහට වීඩියෝ එකක් ගත්තා. මොකද මාසෙකට විතර කලින් වීඩියෝ එකක් දැම්මේ ඊට පස්සේ දැම්මෙත් නැහැ. එහෙමනම් මේ වගේම වීඩියෝ එකකින් ආයෙත් දවසක් හම්බෙමු. subscribe කරලා එකතු වෙන්න. ගිහින් එන්න.